හායි යාළුවනේ. ඔයාලා කවුරුත් ගොඩක් අපේ වීඩියෝ බලලා දන්නවා කීන්ස් සපායතනේ මේ පෞරාණ බියර් එක ගැන. අපි ගිය අවුරුද්දේත් අපේ වීඩියෝ මම හිතන්නේ එක වීඩියෝ ගියා ලක්ෂෙ පැනලා ගියා. අපේ භාෂාවෙන් කියන ලක්ෂෙ පැනලා ඒ වීඩියෝ එක බලලා තිබුණා. ඒ වගේම තමයි ගිය අවුරුද්දේ වැඩිම අලවියක් වෙච්ච අපේ ආයතනය ඇතුලේ මේ පෞරාණ බියර් එක. මේක මම මගේ ක්‍රමයට හදලා ලොකු අලවියක් වුණා මේ ආයතනය ඇතුලේ. එතකොට මේ බියර් එක ගැන කිව්වොත් ජර්මන් බියර් එකක්. මේක 2016 ලෝකේ හොඳම දැන්ට ඇවිල්ලා තියෙනවා මේ බියර් එක. ඒ වගේම තමයි අදට ඒ වගේම පෞරාණ කියන මේ බියර් එක තමුන්ගේ නමේ ක්වොලිටිය තියාගෙන වසරක් හැම අවුරුද්දක් සැරයක්ම ජර්මන් මේකේ ප්‍රදර්ශන තියෙනවා. මේකේ බියර් වර්ග ගොඩක් තියෙනවා. මේ බියර් එක ප්‍රදර්ශන දෙනවා. ඒ ප්‍රදර්ශනයේට ගොඩක් අය අපේ ලංකාවේ හිින්නේ නැහැ. පවා යනවා. මට ගිහිල්ලා බිකේරියකුත් ඇත්තේ වීදුරුකුත් ගෙනල් දුන්නා. මේ තියාගන්න කියලා ඒක මම ගෙදර දීලා ඉන්නේ නැත්නම් මේ ඉතින් අද ඉඳන් ආපහු දැන් අපේ ඉතාලියේ නාපෝලි දැන් මේ කාලේ කවුරුත් දන්නවා. ප්‍රශ්නේ කාලේ දැන් එනවා. ඉතින් දැන් ඔන්න බියර් බොන්න ගන්නවා. ඔන්න දැන් අද හිටන් මේ කීන්ස් සපායතනේ මෙන්න මේ බියර් එක ආපහු විකිනන්න මේ විදිහට හදලා දෙන්න අද ඉඳන් තියෙනවා. ඉතින් අපි හදනක මේ බලමු. ඔයාලා චුට්ටක් පොඩ්ඩක් දැකපු නැති අය හිටියොත් බලා ගන්න ඉඳ කරලා පෙන්නනවා. ලුණු ඊට පස්සේ මේකේ තියෙනවා ගම්බිරිස් ගොඩක් දේවල් මේවා කරලා තියෙන්නේ. මේකට ඉඟුරු පවා මේවා කරලා දාලා කුඩු කරලා මේ වේල්ලා අපේ ක්‍රමයට බෙන්ඩර් කරලා මේ කියන්නේ කුඩු කරලා හදලා තියෙන්නේ. සූදුරු මහදුරු පොතු එහෙම මේ ගම්බිරිස් ඊට පස්සේ දානවා වලට කැමෙන් දෙහි පොතු ටිකක් දාගන්න ඕනේ. හරි. දෙහි කෑලිත් එක්ක දෙහි තියෙන තරමට රසයි බියර් එක. මේ ඉඟුරු කවුරුත් දන්නවා ජින්ජර් මේ කීමක ඉඟුරු මිරිස් අවු මිරිස් දැම්මා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම බියර් එක කරගත්තා. මේ තින්නේ අදටත් මම කියන්නේ පෞරාණ සුපිරි බියර් එකක්. ගිය අවුරුද්දේ මාළම අලවියක් තුණා අපේ මිලාන් වෙරෝනේ ඉන්න යාළුවෝ පවා ඇවිල්ලා මෙහි වකන්ස් ආපුවම මෙහි නාපෝලි වෙදින්න ඇවිල්ලා අපේ කඩේට ඇවිල්ලා මාත් එක්ක ෆොටෝ පවා ගහලා එහෙම ගියා. ඒ තරම් බියර් එක ගැන හොඳ කියලා. බියර් එක මේක මෙහෙම ඇතුළට හොඳට මේව කරපුවම මේ වෙනවා. එట్లా ඊට පස්සේ ඒ වගේම තමයි තව එකක් වීඩියෝ එකේ මට ඉස්සෙල්ලා කියන්න බැරුව ගියා. මේ බියර් එක දාලා ඉවරනට පස්සේ මේ බියර් එකේ තියෙනවා
අඩියෙම තනිකර මණ්ඩි වගේ බැඳිලා. ඒක මණ්ඩි බියර් එකේ මේ එකක් නෙමෙයි බියර් එකේ දාලා තියෙන එකේ කුට්ටක් වගේ එකක්. ඉන්න මෙහෙම බියර් එක උඩකට වෙනම හොල්ලන්න ඕන. ඊට පස්සේ ඒකත් එක්ක දාපුවම බියර් එක පාට වෙනස් වෙනවා. ජර්මන් බියර් එක පවුරාන ඉතින් බීලා බලන්න ඒ වගේම කොහොමද ක්වොලිටි කියලා කිංස් වයින් ස්ටෝර්ස් එකේ මේ විදිහට තියෙනවා ඔයාලට පුළුවන් ඇවිල්ලා බලන්න මේ අපි අනේ ආත්ම ඉතින් තමයි බොන්නේ වීඩියෝ වලින් මේ සලුදේ මේ අවුරුද්දේ පටන් ගත්ත පළවෙනිම පාර එහෙනම් ඔයාලා බීලා බලන්න ඔයාලට චීස් එහෙනම් අපි බීලා බලන්න හරි එහෙනම් යාළුවනේ ජය වේවා වීඩියෝ බලන සියලු දෙනාට ජය වේවා